අපි කියන්නේ නඩු දාන්න. ওই විපක්ෂ මහත්තුරු නැගෙන ඉඳලා නොකියුව විපක්ෂය. මේ ඇඟිල්ල දික් කරන්නේ විපක්ෂයට. දැන් මෙතුමටත් වගකීමක් තියෙනවා ඒ අනුව. ඔව්. මොකද ඔබ තමයි මුලින්ම ලියුම ගහලා තියෙන්නේ. ලොකුම වගකීමක්. ඔව්. අපි නම් දැනගත්තේ මේ ලියුමේ මම පාර්ලිමේන්තුවේ හිටියේ නෑනේ ජමුදිත. මම පාර්ලිමේන්තුවේ හිටියේ නෑ. පාර්ලිමේන්තුවේ හිටියේ නැතත් ඔබ කොහොමද මෙච්චර ડોකියුමන්ට් මේ ප්‍රමාණයත් මේක දැනගත්තේ? මේ ඔබ තමයි ඒ වාක්‍යයත් එක්කම මේක ඔක්කොම සටහන් කරලා තියෙනවා මේ ලියුමේ. ආණ්ඩුවක් දන්නේ නැතිව සමාල්ලාට. ඉතින් අපි දැනගෙන දැන් පොඩ මට කියන්නකෝ විධායක බලය තියෙන්නේ මගේ අතේද අනුර කුමාරගේ අතේද? ඔබේ අතේ නැතුණාට විධායක බලය නැතුණාට මේ ලියුම ගහලා තියෙන ලස්සනට උඩම ගහලා තියෙන accused November 10 Sri Lanka to face severe monsoon disturbances next week. මේ ඔබට ගහලා වැඩි කියන්න දෙයක් නැහැ. මම තමයි කිව්වේ. ඔය මහත්තුරුන්ට කියන්න අපි ඒ කියන්නේ විපක්ෂයේ දැනුම් නොදීම නම් ප්‍රශ්නේ කරුණාකරලා අපිට බාර දීලා යන්න කියලා. පාර්ලිමේන්තුවේ නෑ ඔබ. නෑ අපිට කියන්නේ මට කියන එක නෙවෙයිනේ. විපක්ෂයට. ඔව් ඉතින්. දැන් ලාල්කාන්ත සහෝදරයා කියනවනේ මේ ඒගොල්ලෝ විපක්ෂදී ආපදාවකදී කටයුතු කරපු විදිය ආදර්ශයට ගන්න කියලා. මතකද යුද්ධ කියන්නේ මානව ආපදාවක් නේ. ඔව් දැන් ඔය ඔබතුමා කියන මතකද යුද්ධ වෙලාවේ අන්තිම කාලේ සමස්ත මහා වැඩවර්ජන කැඳෙව්වා. මතකද? අයවැය ගැනත් මතකයක් තියෙනවා. අයවැය පරද්දන්න මේ කුමන්ත්‍රණ කරා මතකද? මේ මෙතන ඒ නිසා ඔය ඒ ආදර්ශ ගැන කතා කරලා වැඩක් නැහැ. එහෙම බැලුවොත් මේ විපක්ෂයේ මේ මොකද්ද මම මේ කියන්නේ මේ මෝඩයි කියලා කියන තරමටම හොඳයි. විරුද්ධ පක්ෂයේ ඉඳගෙන ජනතා විමුක්ති පෙරමුණේ විජිත හේරත් එදා മന്ത്രിවරයෙක් නෙවෙයි. ඔහු කරපු ප්‍රකාශය මම ඔබට ඇහෙන සලස්වන්න. සද්ද වැඩි කරන ඔඩියෝනේ. වැඩි කළා තියෙනවා. දැනුම් දීලා කිය ඇති වෙන දෙයක් නෙමෙයි. එකවර ශනිකව ඇති වෙන දෙයක්. එවැනි දෙයක් ඇති වුණාම ඒකට මුහුණ දෙන්න නම් ආණ්ඩුවට ප්‍රධාන වගකීමක් තියෙනවා. ඒ සඳහා වෙච්ච පූර්ව සූදානමක ඉන්න එක. නමුත් අපි දැකපු දේ තමයි මේ ඇති වෙච්ච හදිසි ආපදා තත්ත්වයට හොඳ ප්‍රමාණවත් පූර්ව සූදානමක් ආණ්ඩුව පැත්තෙන් තිබුණේ නැහැ. ඒ නිසාම මේ විපත ඇති වෙච්ච මුල් දවස්වල ඇත්තටම ගත්තොත් ප්‍රමාණවත් ආකාරයට ආණ්ඩුවට මේකට මැදිහත් වෙන්න බැරි වුණා. දින දෙක තුනකට පස්සේ අපි විශේෂ අවධාරණයක් කරලා කිව්වා පාර්ලිමේන්තුවේදී මේ විපත ඊටාම බරපතලයි, විනාශ වෙච්ච ජීවිත, විනාශ වෙච්ච දේපල, පීඩාවට පත් වෙලා ඉන්න පුරවැසියන් ප්‍රමාණය ඊටා විශාලයි. ඒ නිසා දැන් වහාම හදිස්සි ආපදා තත්වයක් ප්‍රකාශයට පත් කරන්න කියනවා. මම මේ ඔක්කොම අහන්න කියලා කියන්නේ තව දිගට කියනවා. දැන් මේ ඇවිල්ලා විරුද්ධ පක්ෂින්ට. ඒ කියන කාරණේ හරි. ඒ කියන්නේ ඒ කියන කාරණේ හරි කියන්නේ ඒ අවස්ථාවට හරි කියන එක නෙවෙයි. නමුත් යම්කිසි ආපදාවක් පිළිබඳව ස්වභාවික ආපදාවක් පිළිබඳව අදාළ අංශය යම්කිසි අනතුරු ඇඟවීමක් කරාම ඒක පිළිබඳව තක්සේරුවකට ඇවිල්ලා අපේ තියෙනවා දැන් සුනාමියෙන් පස්සේ ව්‍යසන කළමනාකරණ පනත 2005 ගෙන ආපු ඒ පිළිබඳ ආපදා සභාව ඒ කළමනාකරණ සභාව ඒක කැඳවලා ඒකේ සීලුම අංශත් එක්ක සාකච්ඡා කරලා අවශ්‍ය විධිමත් පියවර ගන්න ඕන. පූර්ව පියවර ගන්න ඕන. දැන් බලන්න මේ වෙලාවේ ඊසාන දිග මෝසමත් එක්ක ආබාධයක් ඇති වෙනවා කියලා කියනවනේ. දැන් මම දැක්කා පළවෙනි වතාවට මේ ආණ්ඩුව යටතේ ආපදා කළමනාකරණ අධිකාරියේ අධ්‍යක්ෂකවරයා හරි කවුරු හරි තමයි දැන් ඔන්න තිරයට ඇවිල්ලා තියෙන්නේ. ඔහු ඇවිල්ලා ප්‍රකාශ කරනවා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් කරපු අනතුරු වැඟවීම. ඒ කරලා ඔහු කියනවා අපි දැන් හමුදාව බල ගන්නවල තියෙන්නේ ත්‍රිවිධ හමුදාව සිවිල් ආරක්ෂක බලකාය රජයේ සේවය සියලුම දෙනා ඒ ප්‍රදේශවල බල ගන්නවල තියෙන්නේ කියලා. මම දැක්ක ඔබේ නාලිකාවේද කොහෙද ඔය වතුකර ප්‍රදේශවල මම හිතන්නේ බදුල්ල දිස්ත්‍රික්කයේ වෙන්න ඕනේ වර්ෂාපතරේ ටිකක් වැඩියෙන් ඉන්න නියමිත ප්‍රදේශවල ඒ ජනතාවේ නිවාස වලින් ඉවත් කරනවා. ඒක තමයි පූර්ව පියවර කියලා කියන්නේ. දැන් මේ සමාන කරන්නේ පාස්කු සිදුවීමත් එක්කමනේ. ඒ කියන්නේ පාස්කු සිදුවීම පිළිබඳවත් බුද්ධ්‍යංශ වාර්තා රැසක් ලැබී තිබියදී මේ මෛත්‍රීපාල සිරිසේන කිව්වේ මම හිටියේ මේ ළඟ පැය දෙකකින් එන්න තිබුණා සිංගප්පූරුවේ. මට මේක කිව්වා නම් මම හාන් කමිසියක් දන්නේ නැහැ. එතකොට එල්ව චෝදනා තමයි ආරක්ෂක කවුන්සිලේ රැස් කෙරුවේ නැහැ. ඒකට අගමැතිවරයාට එන්න දුන්නේ නැහැ. වගේ චෝදනා තමයි මේ පස්සේ කියුණා සමුද්ද ගහයි කියලා හිතුවා මෙහෙම කිව්වා. ඔව් ඒ ආරක්ෂක ලේකම්වරයා ඒක ප්‍රකාශ කළා. දැන් මෙවර මේ මතුවෙන අදහසක් තමයි දැන් මේ මෙතන ශ්‍රී ලංකා කාලගුණ සංවිධානය කියනවා, සංගමය කියනවා, BBC එක කියනවා, අල් ජසීරා කියනවා, ඇකියුවෙදර් කියනවා, ඉන්දියන් එක්ස්ප්‍රස් එක කියනවා, ඉන්දියන් කාලගුණ විවිධ අය ප්‍රකාශපත් කළා. වැඩේ වෙලා නැහැ.
එතකොට මොකද ඔබ හිතන්නේ මේ දෙක අතර ගොඩක් අය සස්දීමක් කරන නිසා මොකද ඔබේ අදහස? පාස්කු ප්‍රහාරයේ තියෙන පූර්ව අනතුරු ඇඟවීම නොසලකා ක්‍රියා කිරීමේ ප්‍රතිවිපාක. බුද්ධ්‍යංශවලට ආපු තොරතුරු නියමිතාකාරයට දැනුම් දුන්නා. ඒ දැනුම් දීම ලැබපු අය අවශ්‍ය පියවර ගත්තේ නැහැ. මෙතන උනේත් කාලගුණ විශේෂඥයන් හෝ වෙනත් ඒ අදාළ අංශ මාධ්‍ය ඇතුළුව ඒ අදාළ දැනුම් දීම කළා. ඒ අදාළ දැනුම් දීම ලැබපු අය ඒකට කිසිම ආකාරයක ප්‍රතික්‍රියාවක් දැක්ුවේ නැහැ. මේක බැරෑරුම ගත්තේ නැහැ. රංජන් රාමනායකත් එක්ක සෙල්ෆි ගගා හිටියා. සංගීතයේ හිත හදන්න මේ මොනවාද මේ කුඩුවල්ලනෝ චිත්‍රපටි පෙන්න හිටියා. කවුද අර ගායකයන්ගේ සිත හදන්න. ඒතකොට මේ වගේ නිකන් අර ටොපි සිගරට් ලොසින්ජර වැඩ කර හිටියා මිස නොදක්වන්නේ ඇයි හිටපු එමතුමා. ඒ කියන්නේ දැන් ආණ්ඩුවකට තේරෙනවානේ මේක මෙහෙම නොවුනොත් අපහසුතාවටපත් වෙනවා කියලා. අද වෙලා තියෙන ආණ්ඩුවට ඒක මෙන්න මෙතන තමයි වැදගත් ප්‍රශ්නේ. අපි අහන්න ඕන ප්‍රශ්නේ මෙතන. මමත් එන්න හිටියේ තැන උතන. ඇමරිකා එක්සත් ජනපදයේ ඔබ දන්නවා මොන්ටානා දැන් ඔබ අහපු ප්‍රශ්නේ මේක මේ හිතාමතාමද මොකද්ද මේ උනේ කියලා. ඒක තමයි අපි සලකා බැලිය යුතු වැදගත්ම කාරණය. මේ දිට්වා සුලිකුණාට්ටුවට පෙර ඇමරිකානු රජය සමග එහෙම නැත්නම් මොන්ටානා රාජ්‍ය හවුල්කාරීත්ව වැඩසටහන SPP කියලා කියනවා කෙටියෙන් ආණ්ඩුව ගියා රජයේ ආරක්ෂක ලේකම්වරයා අත්සන් කරා එක්සත් ජනපදයට එක්ක මේ ගිවිසුම. ආණ්ඩුව මේකේ ගිවිසුම කියලා එකක් පාර්ලිමේන්තුවේ සභාගත කළා. අපි නම් පිළිගන්නේ ඒක සත්‍ය ගිවිසුමක් කියලා. ඒක පිළිගන්න පුළුවන් ආකාරය එකක් නෙවෙයි. නමුත් ඇමරිකා එක්සත් ජනපද තානාපති කාර්යාලයේ මේ පිළිබඳව දක්වා තිබූ වාර්තාවල කියුණා එකක් ඉන්දු පැසිෆික් උපාය මාර්ගයට අනුකූල ක්‍රියාදාමයකට මේක මෙහෙවා ගැනීම කියලා. දෙක ආපදා අවස්ථාවන්හිදී ශ්‍රී ලංකාවට සහාය ලබා දීම කියලා. ඒ කියන්නේ මිලිටරිමය අංශය ඇවිල්ලා ඒ අවශ්‍ය කරන උපකාර කිරීම කියලා. දැන් මෙතන තියෙන ප්‍රශ්නේ තමයි චමුදිත මේ සිද්ධිය වෙලා දැන් මේක උනේ 2015යි අපි කියන්නේ 11/14 SPP ගිවිසුම ඉල්මහා සමරුවෙන් පසු දිනේ කොහොමද වැඩේ? එක්සත් ජනපද අධිරාජ්‍යවාදයට භංග වේවා කියලා ජීවිත පරිත්‍යාග කරපු එහෙම නැත්නම් අධිරාජ්‍යවාදයට විනාශය ජාතියට ජනතාවට විමුක්තිය කියලා ජීවිත පරිත්‍යාග කරපු මිනිසුන්ගේ පක්ෂයක වීරයෝ කියලා කියන සමරන ගිවිසුමේ සයෝතිය ඔබ ළඟ තියෙනවද? නැහැ. මොකද මේ අස්සම් කරපු එක ගිවිසුම පිළිබඳව තොරතුරු දන්නේ නැති නිසා මම ඔබෙන් ගිවිසුම කියලා එකක් පාර්ලිමේන්තුවේ සභාගත කළා. නෑ කිසිවක් සභාගත කළා. සිංහල එකක්. ඒක ප්‍රතික්ෂේප කරා. ඊට පස්සේ ඉංග්‍රීසි මොකක් හරි ෆයිල් එකක තිබ්බ එකක් ඒ දැන් ගිවිසුමක් කියලුවම දැන් ගිවිසුමක් නම් මෙහෙම ගෙනල්ලා දෙන්න ඉපේ. ඒ ගෙනල්ලා දීලා තිබ්බ ෆයිල් එකක තිබ්බ එක ෆොටෝකෝපි ගහලා අර ෆයිල් එක පිටින්ම ෆොටෝකෝපි ගහන්නේ. එහෙමද පාර්ලිමේන්තුවට යමක් දෙන්නේ? මේකද පුනරුදේ? දැන් මොකද ඔබ මොන්ටානාකත් එක්ක ගන්න මෙතනදී? නෑ මම කියන්නේ දින 14න් මේක ආවා. මොකද්ද? දැන් අස්සංකරේ 11/14 මේ සුලිකුණාටුව එහෙම නැත්නම් ඔය කියන දිට්වා 11/28. ඔව්. ඒ කියන්නේ මේකේ වඩා බලපෑම් වුණා ඊට පස්සේ. නමුත් මූලික වශයෙන් 28 රට ඇතුළට ඇතුල් වීම. දවස් 14යි. එතකොට මොන්ටානාගේ ඒකේ හරි දවස් 14යි. ඔව්. දැන් බලන්න ඒකේ එක කාරණයක් ආපදා අවස්ථාවකදී පිහිට ලබා දීම. එතකොට දින 14කින් ආවා ගණන් ගත්තේ නැහැ. ගණන් නොගෙන හිටියා විශාල වශයෙන් දරුණුම විනාශය වුණා. ඒ කියන්නේ ලංකාවේ ඉතිහාසයේ දරුණුතම විනාශය වුණා. ආර්ථිකමය ජීවිතමය ආදි වශයෙන් දරුණුතම විනාශය වුණා. ඒ විනාශය වුණාට පස්සේ ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට ඇවිල්ලා ස්වීප් කාර්යයක් වගේ එහෙම නැත්නම් නත්තල් සීයා වගේ බෙද ගියා. ඊට පස්සේ ජනාධිපතිවරයා නිවුස් වීක් එකත් එක්ක සම්මුඛ සාකච්ඡාවක් කරනවා. මම මේ ඒකයි සම්බන්ධයද? ඒකෙදි කියනවා Sri Lanka faces crisis beyond our control. President tells Newsweek. ශ්‍රී ලංකාව අපගේ පාලනයෙන් ඔබට ගිය අර්බුදයකට මුහුණ දී සිටින බව ජනාධිපතිවරයා Newsweek වෙත පවසයි. අපගේ පාලනයෙන් ඔබට ගිය අර්බුදයකට. ඒ කියන්නේ අපිට දැන් ගිලිහෙමින් යනවා. ඔබ කියන්නේ මේ ගිලිහෙමින් යනවා. ඔව්. මේක 11/14 අස්සම් කළා. දවස් 14ක් ඇතුළත දිට්වා ආව ගණන් නොගෙන හිටියා දැක්කේ නෑ වගේ හිටියා රංජන් රාමනායකත් එක්ක සෙල්ෆි ගගා හිටියා. ජනාධිපතිවරයාටද තමයි කාලගුණේ තියෙන්නේ. ජනාධිපතිවරයාටද තමයි ආපදා කළමනාකරණය තියෙන්නේ. එතකොට ඒ ඔක්කොම තියෙන ජනාධිපතිවරයා වෙන වැඩ කර හිටියා. එහෙම තීදි මේක ආවා.
ඒ අතරේ වෙන්න පුළුවන් බරපතල අර හිඟන්නගේ පාත්‍රයට හෙන හුරා ගැහුවා වගේ කඩා වැදුනා වගේ වෙන්න පුළුවන් උප්පරිම හානිය වුණා. ඒ වුණාට පස්සේ ජනාධිපතිවරයා නිවුස් වීක් එකට කියනවා අපගේ පාලනයෙන් ඔබට ගිය අර්බුදයකට. දැන් අපේ පාලනයෙන් ඔබට ගිහිල්ලා. ඔබට ගියා නම් දැන් වෙන කවුරු හරි පාලනයට ගන්න. මේ නොකිය කියන්නේ ඒක. දෙයනේ රාජ්‍ය නායකයෙක් රටක ජෝසප් ස්ටාලින් දෙවෙනි ලෝක යුද්ධ වෙලාවේ මුළු මහත් නගරය ස්ටාලින්ග්‍රාඩේ වටලලා ලෙනින්ග්‍රාඩේ වටලලා මේව වටලලා 99.9ට තියද්දි අධිෂ්ඨානයේ අතහැරියේ නැහැ. අරමුණ අතහැරියේ නැහැ. ඒ සෝවියට් සංගමේ රතු සෙබළු ඔවුන් මොරාල් කරමින් දිරිමත් කරමින් සටන් කරලා තමයි අන්තිමට හිට්ලර්ගේ හමුදා අනිත් පැත්තට හැරෙන්නේ. මට තාම තේරෙන්නේ නැහැ මොන්ටානා ගිවිසුම සහ ජනාධිපතිතුමා නිවුස් පේපර් ප්‍රකාශ අතර සම්බන්ධය මොකද්ද? ඉතින් කියන්නකෝ දැන් ඒක සලකා බලද්දී චමුදිත එක්සා කියලා ගිවිසුමකුත් මීට කලින් අස්සම් ඔව් ඒක කළා. තමයි. ඔව්. 2017 මට මතක හැටියට යහපාලන ආණ්ඩුව ඒක දින නීමයක් නැතුව ගෙනාවා පිටු තව එකතු කරා 18ක් විතර. ඒකේ තියෙනවා විශාල කාරණා හදිසි තත්වයකදී ඒ කියන්නේ දැනුම් දීමකින් තොරව ඇමරිකානු හමුදාවන් වලට ලංකාවට එන්න පුළුවන් ආදී වශයෙන්. මොන්ටානා එකෙන් එන්නේ අරකේ එන්ජිම. ඒ කියන්නේ මොන්ටානා එකෙන් පුළුවන් ආපදා තත්ත්වකදී. ආපදා කියන්නේ ස්වභාවික විතරක් නෙවෙයිනේ. මානව ආපදානේ. ඔබ කියන්නේ මේ දැන් මෑතක ආපු හමුදා කණ්ඩායම රට ඇතුළට පැමිණෙන කියන කාරණාවත් එක්කද? ඒගොල්ලෝ ආවා ගියා. ඒගොල්ලෝ ආවා ගිය එක නෙවෙයි මම මේ කියන්නේ. මේ ගිවිසුම ආවා. මේකයි වැදගත්ම දේ. ශ්‍රී ලංකාව අපගේ පාලනයෙන් ගිලිහී යමින් දැන් ඕටම සමාන ප්‍රකාශයක් ඔබ ඇතුළු කණ්ඩායම ඔබ හිතනවා මම හිත ජවිපි ඔබ හිටියා 2004 සුනාමි සහන මණ්ඩලය. අන්න හරි. ඔව් සුනාමි සහන මණ්ඩලයේ උතුරනගෙන වෙනම රාජ්‍යයක් මේ හදනවයි කියලා ප්‍රකාශ කරමින් චන්ද්‍රිකා මැතිණිය ගෙනාපු වෙලාවේ ඕගොල්ලෝ ඇතුළු කණ්ඩායම ඒකෙන් පිට වෙනවා. චන්ද්‍රිකා මැතිණිය කෑවේ අනුන්ගේ ලණුවක්. හරි. එතකොට දැන් ඒක එකක්. ඊට පස්සේ 2005 ආපදා කළමනාකරන පනතත් ගේනවා. අලුත් වටේක. ඊට පස්සේ NGO වලට එන්න පුළුවන් හමුදා වලට රට ඇතුළට එන්න ආයි ජවිපේ අතුරු කණ්ඩායම ඒ විරෝධතාවයම දක්වනවා 2005. දැන් චන්ද්‍රිකා මැතිණිය මේක ගේන්නෙත් සුනාමි මේ පස්සේ ඔක නේ ආපදා කළමනාකරන කවුන්සිලේ ඔක්කොම හැදෙන්නේ ඕක වටේනේ හැදෙන්නේ. ඒතර දැන් මේ මොන්ටානා එකයි සුනාමි සහන මණ්ඩලයයි ආපදා කළමනාකරන පනතයි මේ තුනම ගන්න එක ලයින් එකේද? මම කියන්නේ හැම ව්‍යසනයක් හැම ආපදාවක් පිටිපස්සෙම දෙවෙන න්‍යාය පත්‍රයක් එනවා. සුනාමියාව ස්වභාවිකයි. හැබැයි ඒක පිටිපස්සෙන් ආවා LTTEට අර්ධ රාජතාන්ත්‍රිකත්වයේ දෙන සුනාමි සහන මණ්ඩලය පිහිටුවන්න කියන යෝජනාව. බටහිර රටවල් වලින් ආවා. ඕගොල්ලෝ ගත්තේ තියෙන එක. චන්ද්‍රිකා මැතිණිය ඒක කරන්න ගියා. එදා අපි හිටපු ජනතා විමුක්ති පෙරමුණ මේ දැන් තියෙන එක නෙවෙයි. අපි හිටපු ජනතා විමුක්ති පෙරමුණ සුමාන් සමරසිංහ සහෝදරයා නායකත්වයේ දීපු ජනතා විමුක්ති පෙරමුණ ඒක අපි උසාවියට ගිහිල්ලා ඒක කොහොම හරි වළක්ව ගත්තා. එතකොට මම කියන්නේ ආපදාවක් පිටුපස මැදිහත් වීමකුත් වෙනවා. එදා LTTE වෙනුවෙන් මේ මැදිහත් වීම ආවා. අද එනවා වෙන ආකාරයක මැදිහත්. ඉන්දු පැසිෆික් න්‍යාය පත්‍රය. මොකක්ද ඉන්දු පැසිෆික් න්‍යාය පත්‍රය කියන්නේ? ඔබ දකින්න නැති ඊයේ පෙරේදා චීනය ඉරානය වෙනුවෙන් ගෙන ගිය අභිආයුධ සහිත නැවක් වාර්තාවල පළ වුණේ ලංකාවට මුහුදු සැතැම්ම 100ක් පමණ දුරින් ඒ නැව ඇමරිකානු මැරයින් බලකායද කොහෙද වට කරලා ඒ නැවේ තිබිච්ච සියලුම අභිආයුධ සියලු දේවල් ඒගොල්ලෝ අරගෙන නැවට පමණක් යන්න දුන්නා කියලා. ඇයි මේ සාගර කලාපය තමයි අද ලෝකයේ වැදගත්ම සාගර කලාපය. ඇමරිකා එක්සත් ජනපදයේ Tamanට ඉන්න ඉතාම දක්ෂම තානාපතිනියන් හෝ තානාපතිවරු වන්නේ ලංකාවට. ඒක තමයි ඔවුන්ගේ ප්‍රතිපත්තිය. ඒක ඔවුන් සටහන් කරලම තියෙනවා. එතකොට දැන් ඔය එන්න ඉන්න තානාපති කෙනෙක් ඉන්නවා ට්‍රම්ප් පාලනයෙන්. ඔහු කියනවා ඉන්දු පැසිෆික් කලාපයේ න්‍යාය පත්‍රයට ශ්‍රී ලංකාව කටයුතු කරන තත්වයකට ගෙනීම තමයි මගේ ප්‍රධාන අභිප්‍රාය. ඉන්දු පැසිෆික් කලාපයේ ආරක්ෂාව චීන බලපෑමෙන් ඉවත් කිරීම. ඒ වෙනුවෙන් ශ්‍රී ලංකාව යොදා ගැනීම. ඒ සඳහා ශ්‍රී ලංකාව යොදා ගැනීම. ඒක තමයි මගේ ප්‍රධාන අභිලාෂය. එතකොට මේක තමයි කතාව. එහෙම තියෙද්දි තමයි SPP ගහන්නේ මොන්ටානා සම්මුතියට එන්නේ. එතකොට ඒක අහිංසක මතු පිටින් තියෙන්නේ බුදු සරණයි දෙවි පිහිටයි තමයි ආපදාවලට පිහිටවීම. ඊට යටින් තමයි ඉතුරු ටික තියෙන්නේ හරක් මරන්න ගෙනින හරක් ටික ඉන්නේ. ඒ නිසා අපි මේක කිව්වම ඕන්න කියයි මේ ඉතින් හැමදාම කිය. ඔව් ඉතින් හැමදාම ඔබ ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් මවනවා කුමන්ත්‍ර වේදිකාව කියලා තමයි කියන්නේ. හරි. ආපදාවාස විමල් මොකද්ද මේ කියන කුමන්ත්‍රණය කියලා හිතන්නේ. නෑ ඉතින් ආපදාවස්සේ නෙවෙයිද සුනාමි සහන මණ්ඩලය ආවේ? ආපදාව කියාගෙන නෙවෙයිද වෙන වෙන න්‍යාය පත්‍ර එන්නේ? දැන් ඔබ නිශ්චිතවම කියනවාද මේක යට මේක යටත් එවැනිම අනතුරක් තියෙන්නේ කියලා. ඇයි මේ ජනාධිපතිවරයා කියනෝනේ අපගේ පාලනයෙන් ඔබට ගිය අර්බුදයක් දැන් තියෙන්නේ අපිට මේක පාලනය කරගන්න බෑ කියලා. මේක පැහැදිලි කරගන්න නෑ ඒකෙන් ඔහු ජාත්‍යන්තර සහාය බලාපොරොත්තු වෙනවා. අපගේ පාලනයෙන් ඔබට ගිය අර්බුදයක් කියලා කියනකොටම කියන්නේ අර්බුදය අපට පාලනය කරගන්න බෑ. උදව් ඉල්ලන එකද කරන්නේ? උදව් දෙන්නේ කොහමද?
බලන්න උදව් දෙන විදිය. තේරුම් ගන්න පානුක මේ රට දැන් දවසෙන් දවස ඇද වැට්ටන එක මේ කරන්නේ. මේක ගොඩ ගන්න එක නෙවෙයි. අද වට්ටන එක. පතුලෙන් පතුලට අඩියෙන් අඩියට හාර ගෙනියන එක. එහෙම ගියාම වෙන්නේ ඒ වැටිච්ච සමාජයකට ඕන වසවිසක් පොවන්න පුළුවන්. ඕන වසවිසක්. ඔව් මොහොතක් ඉන්න. පිටපැවතුවා නමුත් මේ වෙලාවේ ජාත්‍යන්තර සහයෝගය අවශ්‍ය නැද්ද? මොකක්ද ජාත්‍යන්තර සහයෝගය ගැන නෙවෙයි මම මේ කියන්නේ. ජාත්‍යන්තර සහයෝගය ජාත්‍යන්තර සහයෝගය නෙවෙයි. මුලින්ම ගන්න තිබ්බ ලංකාවේ ඩෑස්පෝරා එක. ලංකාවේ කියන්නේ දෙමළ ඩෑස්පෝරා විතර නෙවෙයි මම මේ කියන්නේ. සිංහල මිනිස්සු ඩෑස්පෝරා තමයි. ඒ හැමෝගෙම ගන්න තිබ්බ සහයෝගය. මොකද කරන් තිබ්බේ? මොකද කරන් තිබ්බේ? මොලේ කලඳක් හරි තියෙන ආණ්ඩුවක් නම් දවසක හරි සතියක හරි ශෝක දිනයක් දාන්න ඕන. මුළු ජාතිය මේ වෙනුවෙන් ශෝක වෙන්න ඕන. ශෝක වෙලා ඒ ශෝකයේ බෙදා හදා ගන්න ඕන. දවසක දෙම්මයි කියන්නකෝ. ඊට පස්සේ ඔය නටා ගයා කෙලි සෙල්ලම් මේවා පොඩ්ඩක් අපි නවත්ත ගන්න ඕන. නවත්තලා මුළුම අර දැම්මන ජනාධිපතිවරයා මේ බිලියනපතියෝ 6-7 දෙනෙක්ගේ මොකද්ද ගිණුමක් ආන් ඒකේ ඉන්නේ නියම උණ්ඩියල් ඔස්තාද්ලා අරුමුන් ඔක්කොම කෙලිකාරයෝ ටික ඒකේ ඉන්නේ බිලියනස්ලා. ඉතින් ඒගොල්ලොන්ට කියලා තිබ්බා ඩොලර් මිලියන් 100 ගානේ තමුන්වන්සලා මුලින්ම දාන්න කියලා. ඒ උන්දලට 100ක් කියන්නේ නිකන් අපිට රුපියල් 100ක් මේ මොහොතක් ඉන්න දැන් ඔක්කොම මට විනාඩියක් දෙන්න. එතකොට මිලියන 100 ගානේ දාන්නේ කියන තිබ්බා. ඊළඟට කියන්න තිබ්බා ලෝකේ ඉන්න ශ්‍රී ලාංකිකයන්ට ඩොලර් 10 ගානේ දාන්න කියලා. පුළුවන් එක්කෙනා 100 ගානේ දාන්න කියලා. අපි ශෝක දිනයක් හරි දාලා මුළු රට මේ වෙනුවෙන් කැප වෙන බව පෙන්නලා මුළු රටේම දුක වේදනාව ඒ සඳහා අවධානය ඒ වෙනුවෙන් යොදවලා කියලා එක පෙන්වුවම මුළු ලෝකෙම ඉන්න ලාංකිකයෝ ටික සල්ලි එව්වත් ඇති. ඒකේ වන්නේ නෑනේ. ඉතින් ලාංකිකයන්ට පේනවනේ දැනටත් මේ කිසිම ප්‍රශ්නයක් උන්නේ නැහැ වගේ හෝටල් වල අකාබිබි ජොලි කරන රටක්. මුකුත් උනේ නැහැ වගේ අනිත් ප්‍රදේශවල මිනිස්සු සැනසෙන රටක්. 25000 දුන්නා කියලා ආණ්ඩුව සතුටු වෙලා ඉන්න රටක්. සියල්ල සිද්ධ වුණාට පස්සේ ආපදා කල්පනා කරන මධ්‍යස්ථානයේ hina වෙවි කැඳවන රටක්. ඉතින් එහෙම රටක් වෙනුවෙන් හිතුණු